Welcome back to our YouTube channel. අපි කලින් වීඩියෝ කතා කරා මොකද්ද tree data structure එකක් කියන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ මොකද්ද binary tree එකක් කියන්නේ කියලා. අපි යන්නේ වීඩියෝට. මේ data structure එකේදී අපි මේකේ කතා කරනවා data tree වලට දෙකක් තියෙනවා. පළවෙනි tree එක තමයි binary tree. දෙවෙනි tree එක තමයි red black tree. අපි අද කතා කරන්නේ මේ binary tree එක. අපි ඉස්සරහට video series එකේදී අපි red black tree ගැන කතා කරමු. මොකද්ද binary tree එකක් කියන්නේ? binary කියන්නේ මොකක්ද? binary කියන්නේ දෙක කියන්නේ දෙකේ ගුණාකාරය. අපි කලින් කතා කරන විදිහට tree data structure එකේදී ඒක සාමාන්‍යයෙන් වෙන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ඔය විදිහට මේක තමයි binary tree. binary කියන්නේ මේක හැම එකම බෙදෙන්නේ දෙකකට ඉතරයි මේ දෙකකට වැඩි ගානක් බෙදෙන්නේ. දැන් අපි මේක තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේක තුනකට බෙදෙන්න තියෙනවා. මේක තමයි මේකට කියන්නේ අපි ternary tree එක. අපි මේ කතා කරන ternary කියන කතා කරන්නේ අපි මෙතනදී කතා කරන්නේ binary tree ගැන විතරයි. අපි කොහොමද මේ binary tree එකට අපිට data එකක් දුන්නාට පස්සේ ඒක store කරන්න කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. data set එකක් ගමු. 50 तो इधर data set එකක් තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේ data set එක binary tree එක store කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම දැන් මෙතන තියෙන පළවෙනි element එක තියෙනවා. මේ element එක අපි ලියා ගන්නවා root එක විදිහට. ඒ කියන්නේ අපිට දෙන data set එකේ තියෙන පළවෙනි node එක අපි ලියා ගන්නවා root එක විදිහට. ඒකට තමයි ඉන්නේ ඔබට. ඊළඟට තියෙන 20 කියන එක 50කට වඩා අඩුයි. 50කට වඩා අඩු නම් අනිවාර්යයෙන් binary tree වලදී root එකට වඩා අඩු නම් අපි ඒක ලියනවා left පැත්ත. ඒ කියන්නේ වම් අත පැත්තෙන් තමයි weight එක අඩු නෝඩ් එක ලියන්නේ. දැන් ඊළඟ තියෙන නෝඩ් එක තමයි 55. 55 ගේ 50කට වඩා වැඩි. ඒකට ඒක අපි ලියන්න ඕනේ දකුණු අත පැත්ත right පැත්ත. හරි. අපි එතකොට නෝඩ් තුනක් right. තව නෝඩ් හතරක් තියෙනවා. ඊළඟට තියෙන්නේ 12 කියන එක 50කට වඩා අඩුද අඩුයි. එතකොට ඒක ඉන්නේ left පැත්ත. ඊට පස්සේ ඒක 20 කියන එකට වඩා අඩුද වැඩිද කියලා බලමු ඊළඟට. 20ට වඩා 12 අඩුයි. එතකොට ඒකත් දෙන්නේ left පැත්ත. එතකොට 12ක් දෙන්නේ left පැත්ත. එතකොට 12 පැත්ත. ඊළඟට තියෙන්නේ 10. 10 කියන එක 50ට වඩා අඩුයි. 20ට වඩා අඩුයි. 12ට වඩා අඩුයි. එතකොට ඒක අපි ස්ටෝර් කරන්නේ මේ වගේ තැනක. ඒ කියන්නේ 12ට left පැත්තේ තමයි 10 ස්ටෝර් කරන්නේ. ඊළඟට තියෙනවා මෙතන අට තියෙන අට නෝඩ් අපි ගමු 28 ගමු. 28 ගත්තොත් දැන් මෙතන 50 තියෙනවා. 50ට වඩා අඩුයි 28 කියන්නේ. එතකොට 28 කියන එක අඩුයි 20ට වඩා වැඩි. 20ට වඩා වැඩි නම් එතකොට එකක් ගන්න ඕනේ 20 දකුණු පැත්ත. 20 අඩුයි. ඊළඟට මේවා 65. 65 කියන එක කොහොමද ඉස්ටෝ කරන්නේ? 50ට වඩා වැඩි 65 කියන්නේ. එතකොට 50ට වඩා වැඩි 65. දැන් 55ට වඩා වැඩි 65 කියන්නේ.
එතකොට ඒ කියන්නේ 55 ලඝු නම්බර. ඔන්න විදිය තමයි මේ අපිට දීපු data set එක binary tree එකේ store වෙන්නේ. හරි අපි තව උදාහරණයක් බලමු. අපි එහෙනම් දැන් බලමු කොහොමද තව උදාහරණයක් ගන්නවම මේ data set එක binary tree එකේ insert string ගන්නවා කියලා බලමු. ඔයාලට පුළුවන් වීඩියෝ පෝස්ට් කරලා මේක try කරලා ආයි වීඩියෝ එක play කරලා මෙතෙන් බලන්න. හරි අපි බලමු කොහොමද මේක insert කරන්නේ. පළවෙනි node එකේ තියෙන්නේ 25. 25 එක කියනවා අපි root node එකේ තියෙන්නේ. 25. ඒක root. ඊළඟට තියෙන 15. 15 කියන එක 25ට වඩා අඩුයි. එතකොට ඒ කියන්නේ left පැත්ත. 25 යනවා 25ට left පැත්තට තමයි 15 යන්නේ. ඊළඟට තියෙන 50. 50 කියන එක 25ට වඩා වැඩි. එතකොට 25ට වඩා වැඩි නම් ඒක right පැත්තට යනවා. හැමතිස්සෙම බලන්න ඕනේ එක root node එකට වඩා අඩු වැඩි දෙයක්. එහෙන් බලපලා ගිහිල්ලා තමයි insert කරන්න ඕනේ. ඊළඟට තියෙන node එක තමයි 10. 10 කියන එක 25ට වඩා අඩුයි. 5කට වඩා අඩුයි. එතකොට 10 ඉන්නේ 15 දෙක පැත්තට. ඊළඟට තියෙන්නේ 22. 22 කියන්නේ 25ට වඩා අඩුයි. 15කට වඩා වැඩි. එතකොට 15 right පැත්තට තමයි 22 insert. ඊළඟට තියෙනවා 35. 35 කියන එක 25ට වඩා වැඩි. 50ට වඩා අඩුයි. 50ට වඩා අඩුයි නම් 50 left පැත්තට තමයි 35 insert කරන්නේ. ඊළඟට තියෙන්නේ 70. 70 කියන්නේ 25ට වඩා වැඩි. 50ට වඩා වැඩි එතකොට 50 right පැත්තට තමයි 70 insert කරන්නේ. මේකේ තියෙන binary tree වල තියෙන mainly ප්‍රධාන tool දෙක තමයි පළවෙනි tool එක තමයි තියෙන node එක වැඩි නම් value එක වැඩි නම් root එක වඩා වැඩි නම් දාන්න right පැත්තට. root එකට වඩා වැඩි නම් right පැත්තට. දෙවෙනි rule එක තමයි value එක අඩු නම් value එක අඩු නම් left පැත්ත. මේ ප්‍රධාන rule දෙක ඔළුවේ තියාගත්තාම binary කියන එක easy. මේකයි පොඩි ආරවල මේක insert කරනවා. හරිද? වීඩියෝ එක හරි පටන් ගමු. ඉවර කරලා අපි දැන් අනිත් වීඩියෝ එකේ අපි අවසාන කොටසට අපි කතා කරන්නේ අද binary tree ගැන. ඔයාලට එක්සැම්පල් වලින් කියලා දුන්නා. ඒකේ තියෙන rules කියලා දුන්නා. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේ rules පාවිච්චි කරලා binary tree එක data insert කරන්න කියලා. ඔයාලට තමයි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. අපි ඒවට reply කරන්න. අපි මේ වගේ video series එකක් දිගටම කියන බලාපොරොත්තු වෙනවා. දිගටම ඔයාලත් අපිත් එක්ක රැඳෙන්න. දිගටම අපි subscribe කරලා තියාගන්න. share කරලා අපිට support කරලා දෙන්න. Thank you. Good luck for this.